මේ තියෙන්නේ සාමාන්‍ය බස් ආකෘතියක්. හැබැයි ඔයාලා මේකේ බලාපොරොත්තු වෙනා වගේ මොඩිෆිකේෂන් ටිකක් තාම මේකට කරලා නැහනේ. ඔයාලා බලන්න අද අපි හදන්න යන්නේ thumbnail එකේ දැකපු විදියටම ෆයර්ගල් බස් එකේ ආකෘතියක්. ඉතින් ෆයර්ගල් බස් එක කිව්වහම ඔයාලා දන්නවනේ ලංකාවේ මොනතරම් මොඩිෆිකේෂන් කරපු බස් එකක්ද. ඉතින් ඒකේ පෙනුම මේ විදියටම ගන්න නම් අපිට මුලින්ම ඕන වෙනවා මේ බස් එක මේ විදිහටම ඩිසයින් කරලා හදපු සුපිරිම ස්ටිකර් ටික. ඉතින් ඒ ෂයින් එක ඒකේ තියෙන අර ගින්දර ගතිය ඒ විදිහටම ගන්න නම් අපිට හරි ස්ටිකර් එකක් ගන්න ඕනේනේ. ඉතින් ආකෘතියකට ස්ටිකර් කරන්න කිව්වම මම දන්නවා ඔයාලට මතක් වෙන තැන. ඉතින් ඔටෝමේක එකේ අපි ඔයාලට මේ ස්ටිකර් එක හදන්න ඔන්න බලන්න මොන වගේ ඩිසයින් ටිකක්ද එකතු කරලා මේකේ මේ ඔරිජිනල් ලුක් එක තියෙන විදිහට ආකෘතියට ඊටත් වඩා දිස්නයක් දෙන්න මේකේ ස්ටිකර් ටික හදලා තියෙන්නේ කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් අර ඉරේලිය වැටෙනකොට නැත්නම් ලයිට් එලියක් වැටෙනකොට මේක අහපව අර පරාවර්තනය වෙන තරමටම මේ ස්ටිකර් එකේ ක්වොලිටිය තියෙනවා. ඉතින් ඔයා මේක අර කෙලින්ම අලුතින්ම හදලා ගන්න තහඩු බස් එකකට ඇලගොත් එහෙනම් මේක වෙනම ක්වොලිටියක්. ඉතින් ඔයා මේ බලන්න මේ නෝමල් බස් එක වගේම මේ ස්ටිකර් ටික ගහලා ගත්තට පස්සේ ෆයර්ගල් පෙනුමට එන බස් ආකෘතියක වෙනස. ඉතින් ඔයා මේක ඉමැජිනේෂන් එකක් විදිහට දැක්කට මේ වගේම අපි හදපු ස්ටිකර් මේ ෆයර්ගල් බස් එකේ ස්ටිකර් වගේම දැන් අපි ගාව මේ වෙනකොට ලංකාවේ ඇත්ත බස් වල අපේ ඩිසයින් කලෙක්ෂන් එකේ තියෙනවා ස්ටිකර්ස් 100කට වැඩිය ඩිසයින් 100කට වැඩිය. ඒ වගේම ඇත්ත බස් වල නැතුව ඔයාලා කැමති විදියට ඔයාලට නමක් දාලා නැත්නම් කලර් චේන්ජ් එකක් කරලා මොකක් හරි ඔයාලා කැමතිම විදිහේ ඔයාටම කස්ටම් හදලා ගන්න ස්ටිකර් ඩිසයින් වර්ග තියෙනවා 1000කට වැඩිය. ඉතින් එහෙම කලෙක්ෂන් එක අපි මේ ෆයර්ගල් බස් එකේ විතරක් ඩිසයින් එක නිතරම වාගේ වෙනස් කරනවා අපිට මොකක් හරි තේරුනොත් මේකේ වෙනස් වෙන්න ඕනි කමක් තියෙනවා කියලා. ඉතින් ඒ වගේ අපි දම් රචින බස් එකේ දුගුරු ළමිස් එකේ කූබියෝ එකේ ඔය වගේ සැරෙන් සැරේ අපි ඩිසයින් වෙනස් කරනවා. මොකද ඔයාලට හොඳම දේ දෙන්න ඕනි හින්දා අපි එක එක ස්ටිකර් වර්ග වලට මාරු කරලා. ඒ කියන්නේ අපි ගාව එක ස්ටිකර් වර්ගයක් නෙවෙයිනේ. නෝමල් ස්ටිකර් එක තියෙනවා. ඒ වගේම මෙච්චර මේ දිස්නයක් ගන්න පුළුවන් මට්ටමේ තව ට්‍රාන්ස්පේරන්ට් ස්ටිකර් වර්ග, එතකොට හොලෝග්‍රැෆික් ස්ටිකර් වර්ග, ඔය වගේ එක එක ස්ටිකර් වර්ග අපි ළඟ තියෙනවා. ඉතින් මේ වගේ මිල ගණන් එකකට එකක් වෙනස්. ඒ වගේම තමයි ලංකාවේ අඩුම මිලකට ගන්න පුළුවන් ස්ටිකර් වර්ග තියෙන්නේත් අපි ළඟ. ඒකින්ද මතක් කරනවා ඔයාලා බස් එකක් හදනවා නම් අනිවාර්යෙන්ම ඔටෝමේක එකට ඇවිල්ලා ඔයාගේ බස් එකේ ස්කේල් එක දීලා ඔයාට පුළුවන්කම තියෙනවා කෑෂ් ඔන් ඩෙලිවරි විදියට. හරිද? කෑෂ් ඔන් ඩෙලිවරි පහසුකම කොහෙවත් දෙන්නේ නැහැ නේ. ඔයා කැමති විදියට හදලා ඔයා කියන සයිස් වලට කවුද එහෙම හදලා ගෙනල්ලා දෙන්නේ? ඉතින් අපි ගෙනල්ලා දෙනවා එහෙම. ඔයාට පුළුවන්කම තියෙනවා බස් ආකෘතියකට ඔයා කියන සයිස් එකට ස්ටිකර් ටික හදලා ගෙදරටම ගෙන්න ගන්න. ගෙදරට ආවට පස්සේ තමයි සල්ලි දෙන්න තියෙන්නේ. ඉතින් ඔයාට ඕනි විදියට වැඩේ කරලා ගෙනල්ලා දෙනවා. ඔයාට ඒ විතරක් නෙමෙයි මේ ස්ටිකර්ස් ටික ගද්දි එකම ඩෙලිවරි charge එකක් යටතේ ඔයාට පුළුවන්කම තියෙනවා බස් එකට ඕනි කරන ලයිට් ටික, බැටරි ටික. ඒ විතරක් නෙමෙයි මේකට ඕනි කරන මෝටර්ස්, එතකොට රිමෝට් කන්ට්‍රෝල් සර්කිට්, charging circuit වගේ දේවල් මේ ඕනිම දෙයක් ඔයාට ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේකේ මේ සුදු යකඩ මොඩිෆිකේෂන් වැඩ ටික එහෙම ඔයාට කරගන්න ඕන නම් හැබැයි ඔයාට මේ වගේ මේ කොටස් හදා ගන්න තේරෙන්නේ නැත්නම් එහෙම ඔයාට පුළුවන්කම තියෙනවා ඒ ගැන හොඳ අදහසක් ගන්න. ඔයාටම තනියෙන් මේ දේවල් ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන link එකෙන් ඔටෝමේක app එක download කරගත්තොත්. ඒකේ ওই සුදු යකඩ කොටස් හදන විදිය, එතකොට මේ බස් ආකෘතියට ඕනි කරන හැමදේම ඔයාට තනියෙන්ම හදා ගන්න විදිය අපි පැහැදිලි විදියට ඔයාට කියලා දීලා තියෙනවා විතරක් නෙවෙයි. මේවට ඕනි කරන සැලසුම් මෙහෙමත් දාලා තියෙනවා. ඉතින් ඔටෝමේක app එකත් අනිවාර්යෙන්ම ඔයා ආකෘති හදන කෙනෙක් නම් download කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාට පුළුවන්කම තියෙනවා පොඩි කාඩ්බෝඩ් කෑල්ලකින් පටන් අරගෙන ඔයාට කැමති විදිහට ලස්සනට මේකෙන් නිර්මාණ මවන්න. ඉතින් ඔය විදිහට ඔයාට බස් ආකෘති වගේම ඕනි වාහන ආකෘතියක් හැදුවොත් ඒ වාහන ආකෘතියට ඕනි කරන සැලැස්මේ ඉඳලා ස්ටිකර් ටිකේ ඉඳලා මොඩිෆිකේෂන් පාර්ට් ටිකේ ඉඳලා ඉලෙක්ට්‍රික් අයිටම්ස් වලට වෙනකම්ම ඔයාට ගන්න පුළුවන්කම තියෙනවා අපේ. ඉතින් ආකෘතිකරණය කරන ඔයාගේ යාළුවා තාම මේ ගැන දැනුවත් නැත්නම් අනිවාර්යෙන්ම එයාටත් දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. අපේ Line Idea කියලා YouTube channel එකක් තියෙනවා. ඒකෙත් අපි කියලා දෙනවා වාහන ආකෘති එහෙම හදන විදිය වගේම තවත් තාක්ෂණික දැනුම ගොඩක් අපි බෙදා ගන්නවා මේ channel එක හරහා. ඉතින් අනිවාර්යෙන් ඒ YouTube channel එක subscribe කරලා තියාගන්න. අදට ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.